නිස්කලංක හිමිදිරියක ඔබගේ හදවතේ කොනක ජීවිතය ගැන මහා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මම කවුද? මගේ ජීවිතයට තියෙන අර්ථය මොකක්ද? මට ලෝකෙට දෙන්න පුළුවන් මොනවද? දෙවියන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මේ ප්‍රශ්නවලට උත්තර හොයන ගමන සමහර විට ඔබව පුදුම හිතෙන මාවතකට ගෙනියන්න පුළුවන්. ඒ තමයි දේව කැඳවීම. එදාටත් වඩා අද මේ ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ සේවයයි, ආදරයයි. ඒ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරන පිරිසක් ඉන්නවා. ඒ තමයි නිර්මල මරිය නිකාය. එහෙමත් නැත්නම් මිෂනරි ඔබ්ලේට්ස් of මේරි ඉමැකියුලේට්. ඔවුන් ලෝකයේ පුරා විසිරී සිටින දිලිඳුන්ගේ දිලිඳුන්ට අත්හැර දමන ලද අයට සේවය කිරීම සඳහා කැප වූ පූජකවරුන්ගෙන් සහ සහෝදරවරුන්ගෙන් සැදුම් ලත් පවුලක්. සුබ අස්නේ ධර්මදූතයන් ලෙසත් ඔවුන්ම හඳුන්වන්නට පුළුවන්. මේ උතුම් නිකායේ ආරම්භය සොයාගෙන අපි වසර 200කටත් එහා අතීතයකට යන්න ඕනේ. 19 වෙනි සියවසේ ප්‍රංශයේ සමාජය මහත් කැළමිලිවලින් පිරුණු යුගයක එක්තරා පූජකවරයෙක් සිටියා. ඔහු තමයි ශාන්ත ඉව්ජින් ද මැසනොත් තුමන්. ඔහු දුටුවේ දේවස්ථානයේ ජනතාවගෙන් ඈත් වෙලා දුප්පත්කම සහ අසරණකම සමාජය වෙලාගෙන තිබුණා. ඔහුට අවශ්‍ය වුණේ නැවතත් ජේසුස් වහන්සේගේ ආදරය මිනිසුන් අතරට ගෙන යන්නයි. ඔහු හදවතින්ම විශ්වාස කළේ වඩාත්ම අත්හැර දමන ලද අයට සුභාරංචිය දේශනා කිරීම තමයි තමන්ගේ කැඳවීම කියලා. ඒ දැක්මෙන් තමයි නිර්මල මරිය නිකාය බිහි වුණේ. එතුමන්ගේ දැක්ම වූවේ පළමුවෙන්ම මනුෂ්‍යත්වය ගොඩනගාලීමයි. දෙවනුව ඔවුන්ට සැබෑ ක්‍රිස්තියානි ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වීමයි. තුන්වනුව සෑම කෙනෙකුටම ශුද්ධවන්ත භාවයට පියමන් කිරීමට මං පෙත් විවර කරදීමයි. ශාන්ත ඉව්ජින්ගේ දැක්ම ලොව පුරා පැතිරී යන කාලයේ මේ නිර්භීත ධර්මදූත සේවකයන් කණ්ඩායමක් කටුක ගමනක් අවසානයේ ශ්‍රී ලංකාවේ වෙරළට පා තැබුවා. ඒ 1847 වසරේ නොවැම්බර් 21 වන දිනයි. එකල ශ්‍රී ලංකාවේ පැවති සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වයන් අභියස ඔවුන් තම මෙහෙවර ඇරඹුවේ උතුරු කරේ යාපනය ප්‍රදේශයෙන්. ඔවුන් මුහුණ දුන් අභියෝග අති මහත් වුවත් ඔවුන්ගේ කැපවීම ඊටත් වඩා විශාල වුණා. යාපනයේ නැරඹී ඔවුන්ගේ සේවාව ක්‍රමයෙන් කොළඹටත් ඉන් පසුව දිවයින පුරාත් ව්‍යාප්ත වුණා. අදටත් අප දකින යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලය, අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය වැනි දැවැන්ත අධ්‍යාපන ආයතන ඔවුන්ගේ දූරදර්ශී දැක්මේ ප්‍රතිඵලයි. රාගම තේවත්තේ අප ස්වාමිදූගේ බැසිලිකාව වැනි ආගමික ස්ථානත්, දෙව් මව් බැතිය වැනි යාඥා ක්‍රමානුකුල කිරීමත් ඔවුන්ගේ දැවැන්ත දායකත්වයේ ප්‍රතිඵලයි. මේ උරුමය අදටත් ශ්‍රී ලංකාවේ කතෝලික සභාවට ශක්තියක් වෙලා තියෙනවා. ඒ වගේම මෙම නිකායෙන් විශිෂ්ට පියතුමන්ලා රැසක් කතෝලික සභාවට මෙන්ම මේ ලෝකයට දායාද කර තිබෙනවා. ඔවුන්ගේ දේව සේවය සහ සමාජ සේවය අතිශයින්ම ප්‍රශංසනීයයි. නිර්මල මරිය නිකාය අද වන විටත් ශ්‍රී ලංකාව තුළ ධර්මදූත සේවයේ, අධ්‍යාපනයේ සහ සමාජ සේවයේ නොමැකෙන සලකුණක් තබා තිබෙනවා. ඔවුන් හුදෙක් පූජක පිරිසක් පමණක් නොවේ. එය ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවිතවලට සැනසීම, බලාපොරොත්තුව සහ ආලෝකය ගෙන එන ජීවමාන බලවේගයක්. ඔවුන්ගේ සේවය ක්ෂේත්‍ර කිහිපයකට විහිදෙනවා. සුබවදන දේශනා කිරීම කුරුස ස්වාමිලා වශයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත
නිර්මල මරිය නිකායේ පියතුමන්ලාගේ ප්‍රමුඛතම කාර්යයක් වන්නේ දිලිඳුන්ට සුබ අස්න දේශනා කිරීමයි. වෙන්නප්පුව නාසරෙත් නිවාසයෙන් මංගල්‍ය දේශනා කිරීම සහ ධර්ම විවේකයන් පැවැත්වීම සිදු කරනු ලබනවා. අධ්‍යාපනයෙන් පාසල් සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තුළින් දූ දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙමින් ඔවුන්ගේ අනාගතය සවි බලගන්වනවා. එම දරුවන් තමන්ගේ අනාගතයේ ලෝකයට වැඩදායි කෙනෙකු ලෙස දැනුමෙන් සන්නද්ධ වී හොඳ රැකියාවක් කරන්න සිහින දකිනවා නම් ඒ සිහිනය සැබෑ කරගන්න නිර්මල මරිය නිකායෙන් ඒ දරුවන්ට අතහිත දෙනවා. සෞඛ්‍ය සේවාවෙන් කොළඹ ජාතික රෝහලේ සහ අනුරාධපුර මහ රෝහල ඇතුළු තවත් රෝහල් තුළ රෝහල් උපාධ්‍ය සේවාව සායන වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන තුළින් රෝගීන්ට සහ වැඩිහිටියන්ට සුවයත් ආදරයත් ලබා දෙනවා. ඒ වගේම රෝහල්වල රෝගීන් බැහැදකිමින් ඔවුන් සමග යාඥා කරමින් ඔවුන්ට ආධ්‍යාත්මිකව ශක්තියක් වෙනවා. සාධාරණත්වය වෙනුවෙන් දිලිඳු ජනතාව වෙනුවෙන් හඬ නගමින් යුක්තිය සහ සාධාරණත්වය උදෙසා පෙනී සිටිනවා. ළමයින් සඳහා වූ විශේෂිත දූත මෙහෙවර ශ්‍රී ලංකා ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරය වැනි ළමා එකමුතු මගින් ළමයින් තුළ ආධ්‍යාත්මික සහ ලෞකික වර්ධනයක් ඇතිකිරීම මෙන්ම මග්ගොන සාන්ත විසෙන්ති නිවාසයේ සිටින ජීවිතය කෙරෙහි වඩාත් අවධානයක් ලබාදිය යුතු ළමුන් පුනරුත්ථාපනය කිරීම මෙන්ම ඔවුන්ට වෘත්තීය සහ තාක්ෂණික පුහුණු ලබාදීම සිදු කරනු ලබනවා. තරුණ අපෝස්තලික සේවාව වර්තමාන සමාජයේ අභියෝග හමුවේ තරුණ පරපුරට නිවැරදි මඟ පෙන්වීමක් ලබාදීම අතිශයින් වැදගත්. නිර්මල මරිය නිකාය ක්‍රියාකාරී තරුණ කණ්ඩායම් සමග එක් වී විශේෂිත වැඩසටහන් හරහා දේව විශ්වාසය තුළ තරුණයින් සවි බලගන්වනවා. ඔවුන්ගේ ආධ්‍යාත්මික වර්ධනයට නායකත්ව ගුණාංග වර්ධනයට සහ සමාජයට යහපත් පුරවැසියන් ලෙස දායකවීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබා දෙනවා. විවිධ වැඩමුළු කඳවුරු සහ ප්‍රජා සේවා ව්‍යාපෘති හරහා තරුණ තරුණියන් ක්‍රිස්තුන් වහන්සේ වටා එක් කරමින් ඔවුන්ට ජීවිතයේ අරමුණ සොයා ගැනීමට උදව් කරනවා. ආත්මික රැකවරණය බන්ධනාගාරවල රැඳවියන් බැහැදැකීම වැනි පීඩිත වූවන් කෙරෙහි විශේෂ ආධ්‍යාත්මික කර්තව්‍යයක් සිදු කරනවා. ඒ වගේම දුෂ්කර ප්‍රදේශවල මීසම්වල ජනතාව වෙනුවෙන් නිර්මල මරිය නිකාය විශේෂයෙන් කැපවෙනවා. මේ සියල්ලෙන් පෙනී යන්නේ නිර්මල මරිය නිකායේ පූජකවරුන් තමන්ගේ ජීවිතයම වඩාත්ම අත්හැර දමන ලදායට සේවය කිරීම සඳහා කැපකර ඇති ආකාරයයි. ඔවුන්ගේ සේවය හුදෙක් වචනවලට වඩා ක්‍රියාවෙන් පෙන්වන ජේසුගේ අන්‍ය කේන්ද්‍රීය ප්‍රේමය පිළිබිඹු කරන්නක්. ඔබටත් මෙවන් සේවයකට හදවතින්ම කැමැත්තක් තියෙනවාද? එසේනම් මේ ගමනට ඔබටත් ආරාධනා කරනවා. මේ ඔබ දකින ආධුනිකයන් මේ ගමන ආරම්භ කළා වගේම ඔබටත් නිර්මල මරිය නිකාය සමග එක්වෙන්නට පුළුවන්. මේ ගමනේ පළමු පියවර තමයි සෑම වසරකම අප්‍රේල් සහ අගෝස්තු මාසවලදී පැවැත්වෙන දේව කැඳවීම් පිළිබඳ කඳවුරට සහභාගී වීම. එහිදී ඔබට ඔබේ කැඳවීම සහ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙනවා. ඉන් පසුව ඔබ කැමතිනම් නුගේගොඩ කොහුවල ශාන්ත ජෝසප් කනිටු දෙව්සත්හලට ඇතුළත් වෙන්න පුළුවන්. මෙහිදී පාසලේ 10 වසරේ සිට උසස් පෙළ දක්වා ඔබ අධ්‍යාපනය ලබන අතරම ප්‍රඥාවෙන් ශරීර ශක්තියෙන් සහ දේව භක්තියෙන් දියුණු වෙනවා. ඔබේ අධ්‍යාපනික
ආධ්‍යාත්මික සමාජීය සහ කායික සංවර්ධනයට අවශ්‍ය සියලුම පහසුකම් මෙහිදී ලැබෙනවා. ඔබට ක්‍රීඩා කරන්න, විවිධ කුසලතා දියුණු කරගන්න, යාඥා කරන්න සහ අලුත් මිතුරන් ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. සාන්ත ජෝසප් නිර්මල මරි නිකායක කනඩු දෙව්සත්තල. මේක තමයි නිර්මල මරි නිකායේ පූජක සිසුන් පුහුණු කිරීමේ තිඹිරිගය. ඒ කියන්නේ නිර්මල මරි නිකායේ පැවිදි ජීවිත අපේක්ෂාවෙන් පැමිණෙන දරුවෝ ඉස්ලාම එන්නේ මේ ස්ථානයටයි. එතකොට මෙහි අපත් එක්ක මේ වෙද්දී දරුවෝ 50ක් අධ්‍යාපනය හදාරනවා. ඔවුන් 10 වසර, 11 වසර, 12 වසර, 13 වසර වගේම අපොස සාමාන්‍ය පෙළ අවසන් කරපු සිසුන් ඒ අතර වෙනවා. එතකොට මේ අය ඔවුන්ගේ අපොස සාමාන්‍ය පෙළ විභාගය හදාරන්නේ සිංහල භාෂාවෙන්. ඒ වගේම ඔවුන්ගේ උසස් පෙළ විභාගය හදාරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මේ දරුවන් වෙනුවෙන් කැපවී සේවය කරන්නා වූ පියතුමල්ලා 6 දෙනෙකුගෙන් අපේ පූජක සංඝය සමන්විත වෙනවා. ඊට අමතරව මේ දරුවන්ගේ අධ්‍යාපනය නන්වාලීමේ අධිතාලමෙන් සේවය කරන ගුරු භවතුන් 20ක් පමණ අපේ ආචාර්ය මණ්ඩලයට ඇතුළත් වෙනවා. ඉතින් මේ දරුවෝ මේ දෙව්සත්තල තුල විශේෂයෙන්ම පූර්ණ සංවර්ධනයක් කරා ගෙන යන්නට අපි හැමෝම අපකැප වෙලා ක්‍රියා කරනවා. ඔවුන්ගේ අධ්‍යාත්මික මෙන්ම අධ්‍යාපන, කායික සහ සෞන්දර්යාත්මක චින්තනය වැඩි වර්ධනය කරන්නට අපි නිරන්තරයෙන්ම උත්සාහ දරනවා. ඉතින් අධ්‍යාත්මික ජීවිතය ගැන කතා කරද්දී මේ අයව අපි ගොඩාක් දෙවියන් වෙත ලං කරන්නට දරන වෑයම මිතකයි කියලා කියන්නට බෑ. ඔවුන් වෙනුවෙන් අපි හැම මාසයකදීම දිනක ඥානකාන්තියක් සූදානම් කරනවා. ඒ වගේම හැම වසරේම ඔවුන් වෙනුවෙන් අපි වාර්ෂික ඥානකාන්තිය සංවිධානය කරනවා. ඒ වගේම ඔවුන් දිනපතාම දෙපූජාවට සහභාගී වෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ කායික වර්ධනය ගැන කතා කරොතින් දෙව්සත්තල ඔවුන්ට ක්‍රීඩා ශේෂ්ත්‍රයෙන් ඉහළ එන්නට උපරිම අවස්ථාව ලබා දී තිබෙනවා. මේ වෙද්දී අපේ දරුවෝ දෙව්සත්තල් තුල ගොඩාක් ජනප්‍රිය පැසිපන්දු ක්‍රීඩාව, ඒ වගේම ක්‍රිකට්, ෆුට්බෝල් සහ වොලිබෝල් යන ක්‍රීඩාවන් නිලන අතර ඔවුන්ට ඉදිරි ප්‍රස්තාව ලබා දී තිබෙනවා පිහිනුම් කෞශල්‍ය වැඩි වර්ධනය කරගන්නටත්. ඒකම දෙව්සත්තලේ සෞන්දර්යාත්මක චින්තනය දරුවන් තුළ වර්ධනය කරන්නට මේ වෙද්දී අපි සාහිත්‍ය සංගම් 2ක් පවත්වාගෙන යනවා. එකක් ඉංග්‍රීසි මාධ්‍යයෙන්ුත් අනිත් එක සිංහල මාධ්‍යයෙන් තමයි පවත්වන්නේ. මේ හරහා දරුවන්ගේ හැකියාවන් වර්ධනය කරගන්නට ඔවුන්ට මනා අවස්ථාවක් ලැබී තිබෙනවා. ඉන්පසුව ඔබට මන්නාරම පූර්ව ආධුනික දෙව්සත්තලට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවට අමතරව පාකිස්තානය, බංගලාදේශය, ජපානය වැනි විවිධ රටවල් වලින් පැමිණෙන අය සමග එක්වෙමින් විවිධ සංස්කෘතින් සමග ජීවත්වීමට පුරුදු පුහුණු වෙනවා. The pre-negotiate programs run through from February to July for 6 months. And in our program, we follow the general norms for formation and also the provincial directory for formation. So at this place, we have a primary purpose, that is to say that all the candidates through different programs at this center develop a personal relationship with God. During this 6-month program, we receive candidates from different units and different countries even. For the moment, we have 9 students and they come from the province of Colombo and Jaffna and also from the delegations of Pakistan and Bangladesh.
they bring in their own cultural values and religious values and family values. They bring in and put them together and see that God is the one calling all of us to serve and love Him. So this is a religious community where they live together, work together, pray together, and they involve in many activities in order to have a healthy approach to human life and also to develop some sort of maturity in Christian knowledge. And as they mature daily in experiencing God and also sharing their gifts and blessings in the community, they learn what is obsolete way of life, what is religious life, and what are the essential things that they have to have in order to enter into the novitiate program. So we introduce things that are necessary to enter into the novitiate, and we make sure that we accompany them so closely and we help them understand and appreciate the gift of vocation from God. This appreciation and understanding is very essential for the candidate to enter into the novitiate program. And we introduce a lot of subjects matters. We teach them different sessions in order to have a broader understanding about religious life, broader understanding about community life, and broader understanding about God and His marvelous deeds in our lives. So we are happy to welcome all the students who come from different cultures. And it is a beautiful thing is that they share their gifts and blessings, they respect, appreciate their cultural values while owning their own cultural values as well. So it is a place of joy, happiness, and peace. These gifts are necessary to understand why God is calling us. What is the purpose of our life? Am I prepared to enter into a serious commitment? And this awareness help all of us to embrace oblate way of life. බණ්ඩාරවෙල දිව්‍ය හෘදේ ආධුනික දෙව්සත්හලට ගිය විට ඔබේ ජීවිතයේ දෙස නැවත හැරී බැලීමට විශිෂ්ට අවස්ථාවක් ලැබෙනවා. මේ අවධිය ඔබේ කැඳවීම තහවුරු කරගෙන නිර්මල මරිය නිකායට මුළු හදවතින්ම කැපවීමට සූදානම් වන කාලයයි. මේ පුහුණුව අවසානයේදී ඔබ වෘත ශුද්ධිය, දිලිඳුකම, කීකරුකම යන වේදභාරයන් ලබාගෙන නිර්මල මරිය නිකායේ සහෝදරතුමෙකු බවට පත්වෙනවා. නිර්මල මරිය නිකායේ කරිස්මාවට එනම් දිලින්දුන්ට සුභාෂණ දේශනා කිරීම යන අරමුණට ආදරය කරන සෑම ආධුනිකයෙක්ම අපේක්ෂකයෙක්ම නිර්මල මරිය නිකායේ ආධුනිකාරාමය බණ්ඩාරවෙල මේ සිදුපින්ල නිවාසයට අනිවාර්යයෙන්ම පැමිණෙනවා. මේ ආයතනය ගොඩනැගිලා තිබෙන්නෙම මේ නිකායේ තිබෙන කරිස්මාව නැත්තම් අරමුණ, එවැගේම නිකාය නිර්මාතෘවරයා සහ ඔහුගේ අධ්‍යාත්මය, ඔහුගේ ජීවිත රටාව, ඔහු තුළින් ලැබුණා මේ කරිස්මාව, ඒ සම්ප්‍රදාය සියල්ලක්ම අපගේ උරුමය කරගන්න, ආධුනිකයාගේ උරුමය කරගන්න, ඒට ආදරය කරගන්න. එම නිසාම මේ ආධුනිකාරාමය නිර්මල මරිය නිකායේ පූජකවරයෙක්ට පැවිදිවරයෙක්ටම හදවත විදියට හඳුනා ගන්න පුළුවන්. මේට එන හැම අපේක්ෂකයෙක්ම මේ නිකායේ
නිර්මාතෘවරයා පිළිබඳව සහ අරමුණ පිළිබඳව අධ්‍යාත්මය පිළිබඳව ගැඹුරෙන් හදාරනවා. ඒ වගේම තමන්ට පෞද්ගලිකව ස්වාමින් වහන්සේ තුළින් ලැබුණා වූ කැඳවීම තීර්ව කරගන්නවා, සොයා හඳුනා ගන්නවා. ස්ථීරව සොයා බලනවා එය නියම කැඳවීමක්ද යන්න. ඒ සඳහා නියම පසුබිමක් ඇති ස්ථානයක් තමයි මේ සිදුපීනල ආධුනිකාරාමය. මේ පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල සීත නිදහස් බොහොම ලස්සන පරිසරයක. මේ පරිසරයට ඇතුල් වෙද්දිම ඕනම කෙනෙක්ට ඒ දෙවියන් වහන්සේගේ ආදරය හඳුනගන්න අවස්ථාවක්. ඒ වගේම යාඥාවෙන්, භාවනාවෙන්, දිව්‍ය පූජාවන් වලින් සහ සක්‍රමේතු ආශ්‍රිතව අධ්‍යාත්මික පසුබිමක් ඇතිව මේ නිකායට ලැබුණා වූ කැඳවීම පිරිසිදු කරගන්න, නැවත අලුත් කරගන්න, ඒ වගේම ඒට ආදරෙන් බැඳෙන්න ආරාධනය කරන තැනක්. මේ නිකාය පිළිබඳව කතා කරනවා නම් මේ නිකාය ජාත්‍යන්තර නිකාය. මේ ස්ථානය තමයි ජාත්‍යන්තර සම්ප්‍රදායන් වලින් පැමිණි සෑම ආධුනිකයෙක්ම මේ ස්ථානයට ඇවිල්ලා තමයි සාංඝික ජීවිතය පිළිබඳව ඉගෙන ගන්න. ජාත්‍යන්තර සාංඝිකයක් විදියට මේ ස්ථානය ඒට හොඳ පසුබිමක් ඇති කර දෙනවා. බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය, යාපනය සහ කොළඹ යන විවිධ පැතිකඩ වලින් පැමිණෙන ආධුනිකයන් එකම සංඝයක ජීවත් වෙන්න ඉගෙන ගන්න ලස්සනම ස්ථානයක් තමයි මෙතන. බෙදා ගැනීමෙන්, කරුණාව දැක්වීමෙන්, හඳුනා ගැනීමෙන් විවිධාකාර අත්දැකීමකට ඇතුල් වෙලා අපි මේ ජාත්‍යන්තර භවයේ නිකායේ ජාත්‍යන්තර භවයේ හැඟීම මුලින්ම හඳුනා ගන්න මේ ස්ථානය. ඒ වගේම තමයි මේ නිකායේ කරිස්මාවේ මේ නිකායට බැඳෙන සෑම දෙනෙක්ම වේද බාර ගන්නවා. බුද්ධ ශුද්ධිය, කීකරුකම, දිලිදු බව යන වේද බාරයන් පිළිබඳව ගැඹුරින් හදාහරලා ඒ තමන්ගේ කරගන්නට පෙර වටහාගෙන දෙවියන් වහන්සේ එක්ක තමන්ගේම කරගන්න අධ්‍යාත්මයක් හදාගෙන ඒ සඳහා පෙර සූදානමක් වෙන්නේත් මේ ස්ථානයේ. අවසානයේ මේ වේද බාර ගන්නා පිළිවෙතකින් ලස්සන උත්සවයකින් සමේ සියලුම පැවිදිවරුන් එකමුතුව, පූජකවරුන් එකමුතුව එකතු වෙලා ලස්සන උත්සවයකින් මේ ආධුනිකාරාමේ වැඩපිළිවෙල අවුරුද්දකට කාලයක අවසානයේ නිම කරනවා. ඒ නිම කරන අවසානයේ සෑම පැවිදිවරයෙක්ම මේ ලෝගුවක් ඇඳගෙන තමයි ඊළඟ අධ්‍යාත්මික පුහුණු ස්ථානයට ගමන් කරන්නේ. සහෝදර තුමෙකු වූ පසු ඔබේ අධ්‍යාපනික හා ආධ්‍යාත්මික ගමනේ අවසාන අදියර ආරම්භ වෙනවා. ඒ තමයි මහනුවර ජාතික දෙව්සත්වලට අනුබද්ධ නිර්මල මරිය නිකායට අයත් නිර්මල දේවමාතාවන්ගේ ශ්‍රේෂ්ඨ දෙව්සත්වලට ඇතුළු වීමෙන්. මෙහිදී සහෝදර තුමෙකු දර්ශනවාදය සහ දේව ධර්මය පිළිබඳව ගැඹුරු පාඨමාලාවන් හදාරනවා. මේ සඳහා වසර 7ක පමණ කාලයක් ගතවන අතර මේ කාලය තුළ ඔබට ශ්‍රී ලංකාවේ විවිධ සමාජතලයන් තුළ සේවා අත්දැකීම් සහ ජීවිත අත්දැකීම් ලබා ගන්නත් අවස්ථාව ලැබෙනවා. එම අත්දැකීම් ඔවුන් සමග බෙදා ගන්නත් අවස්ථාව ලැබෙනවා. උදාහරණ විදියට තේවතු, දීවර ප්‍රදේශවල කම්කරුවන් වැනි අය සමග ඔබට ජීවිතය බෙදා ගන්න පුළුවන්. ඔබ මේ දකින්නේ නිර්මල මරී නිකායක ජේෂ්ඨ දෙව්සත්තල. අම්පිටියේ ජාතික දෙව්සත්තලට අනුබද්ධිතව නිර්මල මරී නිකායක සහෝදරතුමන්ලා තමන්ගේ පූජක පුහුණුවේ අවසාන වසර කීපය ගත කරන්නේ මේ ස්ථානයේ. දර්ශනවාදය වසර 3කුත්, දේවධර්මයේ වසර 4කුත් හදාරන සහෝදරතුමන්ලා ඒ වගේම තවත් විශේෂ අවුරුද්දක් ජනතාවගේ ජීවිතයට ඉතාමත්ම සමීප වෙන්න, දීවර ජනතාවත් එක්ක, ගොවි ජනතාවත් එක්ක නිදහස් වෙළඳ කලාපයේ තමන්ගේ රැකියාවන් කරමින් ජනතාවගේ හදගැස්මිය රිද්මයට සවන් දෙමින් ඔවුන්ට ඉතාමත්ම සමීප වෙන්නට උත්සාහ දරනවා. ඉතින් මේ ස්ථානයේ අපේ අරමුණ වෙන්නේ ජනතාවගේ හදවතට සමීප, ජනතාවගේ වේදනාව හඳුනන, ජනතාවට කැක්කුමක් ඇති පූජක පුතුන් පැවිද්දන් බිහි කරන්නට. මේ දීර්ඝ ගමන පුරාවටම ඔබගේ ජීවිතය විශාල ලෙස පරිවර්තනය වෙනවා. ඔබ ලෞකික බැඳීම් වලින් මිදී ඔබගේ ඇදහිල්ල තව තවත් ගැඹුරු වෙනවා. නිහතමානී බව, ඔරොත්තු දීමේ හැකියාව සහ
සේවය කිරීමේ ආත්ම විශ්වාසය ඔබ තුළ වර්ධනය වෙනවා. සමහර විට අභියෝග ඇතිවෙන්නත් පුළුවන්. ඒ හැම අභියෝගයක්ම ඔබව වඩාත් ශක්තිමත් කරනවා. ඉන් පසුව ඔබ ඔබේ නිකාය තුළ ස්ථීර වේදභාරයන් ලබාගෙන එහි බාහිර සලකුණ වශයෙන් ශ්‍රී කුරුසියේ පළඳනාව ලබාගන්නවා. මේ ජේසුස් වහන්සේගේ කුරුසියට ඔබගේ මුළු ජීවිතයම භාරදීමේ සලකුණක්. ඉන් පසුව ඔබට දේවාචාරීවරය ලැබෙන අතර විවිධ ස්ථානවල ප්‍රායෝගික පුහුණුව ලැබෙනවා. මෙය පූජකවරය සඳහා වන අවසන් සූදානමයි. දැන් මේ එළඹෙන්නේ ජේසුස් වහන්සේගේ ප්‍රේමණීය ගමනට විශේෂයෙන් තෝරාගත් කෙනෙකුගේ ජීවිතයේ කූට ප්‍රාප්තියයි. වසර ගණනක කැපවීමෙන් අධ්‍යයනයෙන් සහ ආධ්‍යාත්මික වර්ධනයෙන් පසු දේවාචාරීවරය ලැබූ සහෝදරතුමන්ලාව පූජකවරයෙන් ආලේප කරනු ලබනවා. මේ දිව්‍ය පූජාව සහ උත්සවය හුදෙක් චාරිත්‍රයක් පමණක් නොවේ. එය මුළු මහත් ජීවිතයම දෙවියන් වහන්සේට සහ ජනතාවට සේවය කිරීම සඳහා කැපකිරීමේ සලකුණක්. ඔවුන්ගේ දෑත් ආලේප කර හිස මත අත්තබා ඔවුන්ට ජේසුස් වහන්සේගේ සේවය වෙනුවෙන් බලය පවරන මේ මොහොත ඔබගේ ජීවිතයේත් හදවතේත් උද්‍යෝගයක් ඇති කරාවි. නිර්මල මරිය නිකාය යනු හුදෙක් සාම්ප්‍රදායික පූජක සංඝයක් නොවේ. එය ජේසුගේ අන්‍ය කේන්ද්‍රීය ප්‍රේමය ජීවමාන කරවන ක්‍රියාකාරී සේවයේ සංඝයක්. ඔවුන්ගේ සේවය ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරාවටත් සෑම අස්සක් මුල්ලක් නෑරම විහිදී යනවා. මේ ඔබ දුටුවේ සමස්ත නිර්මල මරිය නිකායේ අකණ්ඩ මෙහෙවරේ සාරාංශයක් පමණයි. ඔබටත් මෙවන් සේවයකට ජේසුස් වහන්සේගේ අන්න කේන්ද්‍රීය ප්‍රේමය ලොවට ගෙන යාමට සහ දිලිඳුන් වෙනුවෙන් ඔබේ ජීවිතය කැපකිරීමට කැඳවීමක් දැනෙනවාද? එසේනම් නිර්මල මරිය නිකාය ඔබටත් දෑත් දිගු කර ආරාධනා කරනවා. සමිධානන්ගේ ආත්මානුභාවය මා කෙරෙහිය. මග්නිසාදයත් දිලුන්ුන් හට සුභාරංචිය දේශනා කරනුවස් උන්වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීමද අන්දෙන්ට පෙනීමද ලැබෙන බව දන්වන්නටත් පීඩත වූවන් බුදන්නටත් සමිධානන්ගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්නටත් මා එවා වදාළ සේක.